ජූනි 4 වෙනිදා අපි උදේ අක්කව බලලා දැන් මේ යන්න හදන්නේ අයියාගේ නැන්දම්මගේ මල ගෙදර. ඉතින් මල ගෙදර තියෙන්නේ කඩවත නිසා අපි ගම්පහිලන් මල ගෙදරට යන්න පික්නික් එකක් දැම්මා. කොහොම හරි වෙනදට වඩා පාරේ ටිකක් ට්‍රැෆික් තිබුණා. ඔන්න ඔහම අපි මල ගෙදරට ගියා. මල ගෙදර අපේ ඥාති ගොඩක් කට්ටිය ඇවිල්ලා හිටියා. ඒ වගේම මල ගෙදර වැඩවලට අපි ඔක්කොම දායක වුණා. ඔයාලට මේ පේන්නේ අපේ පොඩි දෙන්නා නෙස්කැෆේ හදන්න උදව් වෙන විදිය. ඔයාලයිලගේ ගෙදරින් තමයි මල ගෙදර දවල් කෑම ලෑස්ති කරලා තිබ්බේ. ඉතින් අපි එහෙට ගිහිල්ලා දවල් කෑම ගත්තා. ඔන්නම් කාලේ ගිවිලා යද්දි මල ගෙදර අවසාන කටයුතු කරන මොහොතත් උදා වුණා. ඒ වගේම මම ගෞරවයෙන් මතක් කර සිටිනවා එතුමියගේ අත් දවසේ නැත්තම් මතක බණ මෙවැනි සෙනසුරාදා හවස අපි සූදානම් කරලා තියෙනවා. සියලු දෙනාට හවස 7ට සූදානම් කරලා තියෙනවා. සියලු දෙනා එදිනට කැමින් ඉතින් හාමුදුරුවෝ වැඩියට පස්සේ අවමංගල උත්සවේ වැඩ කටයුතු කරලා ඊළඟට දේහ අපි මේ අරන් යන්න හදන්නේ ආදානගාරයට. එල්දිනී ආදානගාරයේ තමා ආදාහන කටයුතු සිදු කරේ. අර කොටින් තියාගන්න ඕනේ. Apa lagi nak? Halo. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ වැඩ කටයුතු ඉවරුනේ. මගේ නිවාඩුවේ ඊළඟ වීඩියෝ එකකින් එක්වෙන්න එන්න. ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඔයාලට සුබ දවසක්.